හායි යාළුවනේ කොහොමද ඔයාලට මම අද උදේම මේ මගේ වත්තට ගිහිල්ලා මම කඩාගෙන ආපුව තමයි මේ මොකද අපේ වත්ත ටිකක් මේවා හස්බන්ඩ් වවලා තියෙන්නේ මේ දඹල තිබ්බා ඊට පස්සේ මේ මං තැඹිලිත් කපන් ආවා මේ තැඹිලි කපන් ආවා දෙහි කඩාගෙන ආවා මේ දෙහි ගෙඩිය නම් පැහිලා මන් දී උනට මේ දවස්වල දෙහි නෑ මේ දෙහි නෙමෙයි ලෙමොන් ඊට පස්සේ මේ මොනවද කමෙන්ට් කරන්න මේ කරපිංච මේ ඉන්දියන් කරපිංච එකක් මේක මේ චූටි කොළ මේ චූටි කොළ ඊපස්සේ මේ රාම්ප කඩන් ආවා මේ අපේ ගෙදර රාම්ප ඊපස්සේ මේ වට්ටක්කා මේ දැන් මම අඳු යන්නේ මේ වට්ටක්කයි තමලයි උදෙන්ම ගිහිල්ලා වත්තට බැහැලා මේව තමයි දැන් මම මේ තැඹිලි ගෙඩිය හිස් බරට බොනවා උදේ පාන්දර ඉතින් මෙහෙම තැඹිලි ගෙඩියක් බොන්න තියනවා නම් ඇත්තටම හරි හොඳයි බඩට හරි හොඳයි මට ගෑස්ට්‍රික් තියෙන කෙනෙක් මම හරියට ඉතින් මම මේක බොනවා අපේ ගෙදර හරියට තියෙනවා තැඹිලි කඩන්න ටිකක් අමාරු උඩ තියෙන්නේ මේ ඇනලා කෝටු ඇනලා කඩන්න ටිකක් අමාරුයි ඉතින් තැඹිලි මේ ටිකක් මේ ගෙඩිය ටිකක් මෝරලා මෙම් පිළිවෙලට කපා ගන්න ඕන නැත්නම් මේක හැමතැනම ඉහිරෙනවා කපන්න ගියහම ටයිල් එකෙත් වදිනවා පරිස්සමට කපන්න ඕන මෙන්න තැඹිලි කැපුවා දැන් මට බොන්න තියෙන්නේ මේ තැඹිලි ටික ඔක්කොම බිව්ව මේ ලොඳ ටික තමයි නියමම රස ලොඳට අපි කමුද මේ ලොඳේ තමයි හරිම රහයි එච්චර මෝරලත් නැහැ මේ ටිකක් අමාරු හූරන්න මේ විදිහට හූරලා කනවා මේකට ඕන නම් පැණි චුට්ටක් හරි සීනි චුට්ටක් හරි දාගන්න කැමති මම මේ වට්ටක්ක ගෙඩිය මේ මම දන්නේ මේක හරියටම නම් මේක මිමින්න වට්ටක්කක් කියනවා මේ වට්ටක්ක හදන්න මේක හරිම රසයි මම මේක පොත්ත රැහැලා තමයි උයන්නේ මේ අපේ ගෙදර හැදිච්ච මේ තව සෑහෙන්න තියෙන අපේ වැලේ මේ හැදෙනකොට එක දිගටම මේක හැදෙනවා ගොඩක් හැදිලා තිබ්බා මේ අර පරාගණය අඩු වෙලා තිබ්බා ටික දවසක් දැන් ඒ පරාගණය හරි ගිහිල්ලා ගොඩක් හරිම රසයි මේ සමහර කන්නේ නැහැ බටාන වගේ තමයි වට්ටක්ක කුලේ මේ බලන්න ලස්සන කැපුවාම කිසිම තෙලක් මොකවත් නැතුව අපේ ගෙදරම හැදුවා. ඔයාලට කපලා පෙන්නන්නම්. මේ විදිහට කපලා පොතු ඇරලා තමයි ගත්තේ බලන්න පාට. මාරම රසයි හැදුවා. මේ ගයිස් මේ තමයි මේ ඉන්දියන් කරපිංච එක. මේ චූටි කොළනේ. මේක හරි සුවඳයි මේක ගුණයි කියනවා මම මේ කල තවානකින් ගෙනල්ලා තමයි මේ හදාගෙන තියෙන්නේ. මේ සමහර මේ වට්ටක්කා මේ පම්කින් කන්නේ නැහැනේ මේ සීනි හැදෙනවා කියන්නේ ඩයබටික්ස් හැදෙනවා කියලා ඩයබටික්ස් තියෙනවා කියලා ඒ වුණාට මම අහලා තියෙන මේ පම්කින් කියන්නේ ඩයබටික්ස් වලටයි කොලෙස්ටරෝල් වලටයි බඩේ ප්‍රශ්න වලට ඒ කියන්නේ බඩේ ගෑස්ට්‍රික් තුවාල තියෙනවා නම් ඒවට හොඳම කෑමක් මොකද මේක තන්තුමය ආහාරයක් මේ කියන්නේ හයි ෆයිබර් තියෙනවා මේ වට්ටක්කවල තව තමයි මේකෙන් හදන්න පුළුවන් උදේට මේ වට්ටක්ක වලින් ග්‍රෑම් 100ක් කපලා අරගෙන බ්ලෙන්ඩර් ජාර් එකට දාලා හොඳට ග්‍රයින්ඩ් කරලා ඒ පල්ප් එක උදේට හිස් බරට බොන්න පුළුවන් නම් මම දැක්ක මට මතක නෑ අර පේජ් එක දාලා තියෙන ලොකු ලියුමක් මේ ඒක අපේ කොලෙස්ටරෝල් ඒ කියන්නේ ඉස්සෙල්ලා මේ කොලෙස්ටරෝල් කොහොමද තියෙන්නේ කියලා බලලා ඊට පස්සේ මේක මාසයක් හරියටම 1 month එකක් දීලා බලන්න කියලා හිස් බරට උදේට ග්‍රෑම් 100ක් every day එතකොට මේ අපේ කොලෙස්ටරෝල් තිබ්බ ප්‍රමාණයට වඩා ගොඩක් අඩු වෙලා සීනි තිබ්බ නම් අඩු වෙලා තියෙනවා කියලා මම දැක්ක දාලා තියෙනවා. සමහර මේ හිතන්නේ මේ වට්ටක්ක කියන්නේ
ඩයබටික්ස් වලට හොඳ නැහැ කියලා. අනේ නෑ මේ වට්ටක්ක තමයි හොඳම ඩයබටික්ස් වලට. මේක පිටි ආහාරයක් නෙමෙයි, මේක තියෙන තන්තු ෆයිබර්. දැන් මම මෙහෙම වට්ටක්ක ටික කපලා අරගෙන ඊට පස්සේ ඒක හොදලා මේ උයන පෑන් එකට දාලා මෙහෙම සාම්පා මේ කරපිංචා මේ රතු ලුණු ටිකක් ඊටස්සේ මේ සුදු ලුණු ඊටස්සේ මේ වගේ කුරුඳු පොත්තක් ලුණු චුට්ටයි මිරිස් කුඩු දාන්න ඕනේ. ඊට පස්සේ කහ කුඩු මේ චූටි ගම්මිරිස් චූටි ටිකක් ඊට පස්සේ මේ මං ගෙදර හදලා තියෙන 3-5 වලින් ටිකක් ඒ වගේම මං අර චුට්ටක් දානවා උළු හාල් මං හදලා තියෙනවා. ඒකල මේකට වතුර ටිකක් දාලා ඉදින්න ඕනේ. මේ වතුරේ නෝන තාම්බන්න ටික හොඳට මේක රස වෙනවා. මේ වතුර චුට්ටක් ඇඩ් කරලා මේක හොඳට වහලා තම්බන්න ඕනේ ටික හැදෙනකම්. මේ වගේ ලිපෙන් තියලා මේක හොඳට වහන්න ඕනේ. වහලා හොඳට කුක් වුණාට පස්සේ يعني හොඳට තැම්බුණාම මේකට මිටි ටිකක් ඇඩ් කරනවා. ඊට පස්සේ මම මේ වත්තේම කඩාගත්ත මේ දඹලටක මැල්ලුමක් හදනවා. ඉතින් අපිට මේ රසගුණ කෑමවල මේ වත්තේම හොයාගන්න පුළුවන් මේ දඹල වල ඇත්තටම මේ දැන් ගොඩාක් කාල. ඒක මැරෙනවා ආයෙලිය දානවා ගොඩක් මට කඩන්න බැර උඩ තියෙන වෙලාවට මේ දඹල ඇත්තටම මෝරනවා. මේ හස්බන්ඩ් ඉන්නකොට මට මේව කඩලා දෙනවා. මේ හරියට ගුණයි මේ දඹල. පොඩි බබාලට මේව සම්බෝධ හදන්න පුළුවන්, මැල්ලුම් හදන්න පුළුවන්. ඊට සුවල කන්න පුළුවන්, බෙදුම් හදන්න පුළුවන්. මේව හරි ගුණ දේවල්. ඊටත් බෙහෙත් පුර නෑනේ මොකවත්. වත්තේ තියෙන සාවරෙන් තමයි මේව හැදලා තියෙන්නේ. ගොඩාක් තියෙන මේ දවස්වල මල් පිපෙනවා හරියට. මේකේ කොලෙත් මැල්ලුම් හදලා කරන හරිම මේ විදිහට මේ දඹල ටික ලිව්වා. මම මේකට පොල් දාලා අනලා චූටි කරෝල කෑල්ලක් උඹල කඩ හැල්ලක් හරි දාලා අබ චුට්ටක් දාලා තෙල් චුට්ටකට දාන්නේ. එහෙනම් මම මැල්ලුම් හදන මල සම්බා. රතු කැකුළු සම්බා.
මාළු